හැමෝටම ආයෙ බලමු. මම ගාව තියෙනවා සිලින්ජර්ස් දෙකක්. ඒතර මේ සිලින්ජර්ස් දෙකට එක පැත්තකට බලයක් දීලා බලමු අනිත් සිලින්ජරේට මොනවද වෙන්නේ කියලා. හරි මම ගන්නවා මේ වගේ බරක් අරගෙන පොඩි සිලින්ජරේ උඩ තියනවා. හරි වල පේනවා සිලින්ජර් එක පහළට යනවා. ඒ වගේම ලොකු සිලින්ජර් එක ඉතා කුඩා ප්‍රමාණයකින් ඉහළට ආවා. හරි මම මේ වැඩේම කරනවා ලොකු සිලින්ජර් එකට මේ බරම තියලා. හරි එතකොට හරිනම් මේ පැත්තට දුන්න බලයමනේ දැන් මම මේ පැත්තට දුන්නේ. එතකොට ලොකු සිලින්ජර් පල්ලෙහාට ගිහිල්ලා මේ සිලින්ජර් එක උඩට යන්න ඕන. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපි එක ටිකක් බලය වැඩියෙන් දුන්නොත් සිලින්ජර් එක උඩට යනවා. හැබැයි කලින් බලයම දුන්නට කලින් බරම මේක තියලා කලින් බලයම දුන්නට මේක උඩට යන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? අන්න ඒක තමයි අද ඉගෙන ගන්න යන්නේ. හරි එතකොට ඔයාලා දැක්කනේ සිලින්ජර්ස් දෙක වෙන වෙන විදිහට තමයි ක්‍රියාත්මක වුනේ. දැන් අපි බලන්න යන්නේ ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. මේක මෙහෙම වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරන්න පැස්කල් කියන විද්‍යාඥයා පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණ මූලධර්මය ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අද අපි බලන්න යන්නේ පැස්කල්ගේ පීඩන සම්ප්‍රේෂණය සම්බන්ධ පැස්කල් මූලධර්මය ගැන. එතකොට මේක හරියටම ඉගෙන ගත්තම ඔයාලට පුළුවන් ඇයි මෙහෙම උනේ කියලා ඔයාටම පැහැදිලි කරගන්න. හරි එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. සිද්ධාන්තමය වචන වලින් පැස්කල් මූලධර්මය ප්‍රකාශ කරොත් මෙන්න මේ විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සංවෘත බඳුනක් තුල අඩංගු වන අසම්පීඩ තරලයක පෘෂ්ඨය මත කිසියම් පීඩනයක් ඇති කළ විට එය තරලයේ සෑම කොටසකමත් බඳුනේ බිත්තිය මතත් එක ලෙස සමානව සම්ප්‍රේෂණය වේ. මම ආපහු කිව්වොත් එහෙම සංවෘත බඳුනක් තුල අඩංගු වෙන අසම්පීඩ තරලයක පෘෂ්ඨය මත කිසියම් පීඩනයක් ඇති කළ විට එය තරලයේ සෑම කොටසකමත් බඳුනේ බිත්තියටත් එක ලෙස සමානව සම්ප්‍රේෂණය වේ. ඔන්න ඔය විදිහට තමයි පැස්කල් මූලධර්මය සිද්ධාන්තමය වචන වලින් කිව්වොත් ඉදිරිපත් කරලා තියෙන්නේ. බැලුවටම සංකීර්ණයි වගේ පෙනුනට මේක දිහා හොඳට බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මූලධර්මයේ ප්‍රධාන කොටස් දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. පළවෙනි කොටස තමයි මූලධර්මයේ පාවිච්චි කරන තෘප්ත කරන්න ඕන කාරණා ටික අඩංගු වෙලා තියෙන කොටස. දෙවෙනි කොටස තමයි මුලින් කියපු කාරණා තෘප්ත කරොත් එහෙම පීඩනයේ සම්ප්‍රේෂණයේ විදිහ ගැන ප්‍රකාශ කරලා තියෙන කොටස. මේ කොටස් ටික වෙන වෙනම අපි අධ්‍යයනය කරොත් එහෙම අපිට ලේසියෙන් පැස්කල් මූලධර්මය තේරුම් ගන්න පුළුවන්. හරි අපි මුලින්ම බලමු පළවෙනි කොටස ගැන. මේකෙදි කියවෙනවා සංවෘත බඳුනක් තුල තියෙන අසම්පීඩ්‍ය තරලයක් ගැන. හරි එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක අසම්පීඩ්‍ය තරලයක්, දෙවෙනි එක සංවෘත බඳුනක්. හරි එතකොට අසම්පීඩ්‍ය තරලයක් කියලා කියන්නේ මොකක් හරි තරලයක් මතට බලයක් යොදපුවාම ඒකේ පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒ තරලය අඳුන්වනවා අසම්පීඩ්‍ය තරලයක් විදියට. උදාහරණයක් විදියට ජලය ආසන්න වශයෙන් අසම්පීඩ්‍ය තරලයක් විදියට සලකන්න පුළුවන්. හරි ඒ වගේම අසම්පීඩ්‍ය තරලය දාලා තියෙන්න ඕන සංවෘත බඳුනක. ඒතර සංවෘත බඳුනක් කියලා කියන්නේ පද්ධතිය එළියට හෝ ඇතුළට තරල හුවමාරු වෙන්නේ නැති වෙන්න හදලා තියෙන සංවෘත භාජනයක් නැත්නම් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන භාජනයකට. හරි එතකොට දෙවෙනි කොටස. පැස්කල් මූලධර්මයේ දෙවෙනි කොටසෙන් කියවෙනවා මුලින් කියපු කාරණා ටික තෘප්ත වෙනවා නම් පීඩනය කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. එතකොට සංවෘත භාජනයක් ඇතුළේ තියෙන අසම්පීඩ්‍ය තරලයක එක පෘෂ්ඨයකට පීඩනයක් අපි ලබා දුන්නොත් එහෙම පෘෂ්ඨය පුරාවටමත් තරලය දාලා තියෙන භාජනයේ බිත්ති මතත් සමාකාරව නැත්නම් ඒකාකාරව පැතිරෙනවා කියලා අපිට ප්‍රකාශ කරනවා. හරි එතකොට කොහොමද මුලින් බලපු ක්‍රියාකාරකමේ විදිහට පොඩි සිලින්ඩරයට බලයක් දුන්නම ඒක විශාලණය වෙලා විශාල සිලින්ඩරයට ලැබෙන්නත් විශාල සිලින්ඩරයට ඒ බලයම දුන්නම ඒ බලය ඉතා කුඩා වෙලා පොඩි සිලින්ඩරයට ලැබෙන්නත් හේතු වුනේ. එතකොට දැන් බලමු කොහොමද පැස්කල් මූලධර්මයෙන් මෙන්න මේ කාරණාව පැහැදිලි කරගන්න කියලා. හරි අපි දැන් බලමු කොහොමද පැස්කල් මූලධර්මයෙන් අපි කතා කරපු නැත්නම් අපි බලපු සිලින්ජර් ප්‍රැක්ටිකල් එක නැත්නම් සිලින්ජර් ක්‍රියාකාරකම පැහැදිලි කරගන්න කියලා. හරි එතකොට බලන්න මගාව තියෙනවා අපේ සිලින්ජර් ඇක්ටිවිටි එකේ නැත්නම් සිලින්ජර් පාවිච්චි කරපු ක්‍රියාකාරකමේ පොඩි රූප සටහනක්. එතකොට අපි මෙතනදී උපකල්පනය කරමු පළවෙනි සිලින්ජරයට ලබා දුන්න බලය F1 කියලා. එතකොට දෙවෙනි සිලින්ජරයට ලැබිච්ච බලය F2 කියලා උපකල්පනය කරමු. හරි ඒ වගේම ඔයාලා දකින්න ඇති පැහැදිලි හරස්කඩ වර්ගඵල වෙනසක් තිබ්බා. ඒ කියන්නේ අරයන් වල වෙනසක් තිබ්බා. ඒතකොට අරයන් වෙනස් වෙනකොට සිලින්ජර් දෙකේ හරස්කඩ වර්ගඵල වෙනස් වුණා. එතකොට අපි උපකල්පනය කරමු. නැත්නම් අපි මේ වෙලාවේ සලකමු මෙන්න මේ විදියට. කුඩා සිලින්ජරයේ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය A කියලා ගමු. එතකොට විශාල සිලින්ජරයේ හරස්කඩ වර්ගඵලය දැනට 4 ගුණයක් කියලා හිතමු. හරි. එතකොට පැස්කල් මූලධර්මයේ කියන හැටියට මෙන්න මේ පොඩි සිලින්ජරයේ මෙන්න මේ පෘෂ්ඨයට දෙන පීඩනය
ඒ විදිහටම සම්ප්‍රේෂණය වෙලා මෙන්න මේ ලොකු සිලින්ඩරයටත් හම්බ වෙනවා. හරි. එතකොට අපි දන්නවා පීඩනය කියලා කියන්නේ. පීඩනය කියලා කියන්නේ බලය බෙදීම බලය යොදන හරස්කඩ වර්ගඵලයනේ. අපි සරලව ප්‍රකාශ කරොත් එහෙම. හරි. එතකොට මෙන්න මේ පළවෙනි සිලින්ඩරයට හම්බ වෙන පීඩනය P1 කියලා හිතුවොත් එහෙම සහ මෙන්න මේ දෙවෙනි සිලින්ඩරයට හම්බ වෙන පීඩනය P2 කියලා හිතුවොත් එහෙම පැස්කල් මූලධර්මයේ හැටියට ඔය P1 කියන පීඩනය P2 කියන පීඩනයට සමාන වෙන්න ඕන. හරි. එතකොට ඔන්න ඔහොම තමයි පැස්කල් මූලධර්මයේ තිබ්බේ. හරි. ඊට පස්සේ අපේ පීඩනයෙන් අපි හදාගත්ත සූත්‍රයෙන් මේ දීලා තියෙන දත්ත ටික මෙතෙන්ට ආදේශ කරලා බලමු. මොනවාද වෙන්නේ? සුළු කරපුවාම මොනවාද වෙන්නේ කියලා බලමු. හරි. එතකොට බලන්න P1 කියලා කියන්නේ පළවෙනි සිලින්ඩරයට යොදන බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. එතකොට එනවා F1 බෙදීම A කියලා. F1 බෙදීම A කියලා එනවා. හරි. එතකොට දෙවෙනි සිලින්ඩරය මත මේ තියෙන බලය නැත්නම් පීඩනය P2 කියලා ගත්තොත් එයාට හම්බෙන බලය F2 කියලා එනවා. ඒ වගේම එයාගේ හරස්කඩ වර්ගඵලය 4යි A කියලා තියෙනවා. හරි. එතකොට P2 අපි ලියුවොත් එහෙම අපිට ලියන්න වෙන්නේ F2 බෙදීම 4යි A කියලා. F2 බෙදීම 4යි A කියලා. හරි. එතකොට දෙපැත්තම A වලින් ගුණ කරලා අපිට A ට A අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙපැත්තම 4ෙන් ගුණ කරපුවාම අපිට මේක සුළු වෙලා එනවා F2 සමානයි 4යි F1 කියලා. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය අපි 4 ගුණයකින් වැඩි කරාට පස්සේ F2 කියන බලය F1 වගේ 4 ගුණයක් වෙලා. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය 4 ගුණයකින් වැඩි කරපුවාම බලයත් 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට අපි මේක 5 ගුණයකින් වැඩි කරා නම් බලය 5 ගුණයකින් වැඩි වෙන්න ඕන. 10 ගුණයකින් හරස්කඩ වර්ගඵලය වැඩි කරා නම් 10 ගුණයකින් බලය වැඩි වෙන්න ඕන. පීඩනය සම්ප්‍රේෂණය වෙන්නේ සමාන වුණාට බලයයි හරස්කඩ වර්ගඵලය අතර අනුපාතයෙන් පීඩනය හම්බ වෙන හින්දා හරස්කඩ වර්ගඵලය වැඩි කරලා අපිට ප්‍රතිදාන බලය නැත්නම් දෙවෙනි සිලින්ඩරේ බලය වැඩි කරගන්න පුළුවන්. මේ වගේම මේකේ බලය අඩු කරගන්නත් අපිට මේ මූලධර්මය පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට දැන් බලමු කොහොමද මේ මූලධර්මය පාවිච්චි කරලා ප්‍රායෝගික උපකරණ හදලා තියෙන්නේ කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ද්‍රාව ජැක්කුව නැත්නම් හයිඩ්‍රොලික් ජැක් එක හදලා තියෙන මේ මූලධර්මය පාවිච්චි කරලා පැස්කල් මූලධර්මය පාවිච්චි කරලා. ඒ වගේම හයිඩ්‍රොලික් වලින් පාවිච්චි කරන පිස්ටන් තියෙන ගොඩක් වාහන උදාහරණයක් විදිහට ටිපර් රථ ඊට පස්සේ බැකෝ යන්ත්‍ර වගේ ගොඩක් තැන්වල පැස්කල් මූලධර්මය භාවිතා වෙනවා. හරි. එතකොට ඔයාලත් දන්න තවත් පැස්කල් මූලධර්මය භාවිතා වෙන තැන් ඇති ඒවා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට මේකට තව එකතු කරන්න දේවල් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් අලුතෙන් වීඩියෝ එකක් දාපු හැටි බලා ගන්න ඕන නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. හරි. එහෙනම් අදට ආයිබෝවන්.